Hi viewers, Tech Academy YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් මම ඔයාලට ගෙනාවේ ඔයාලා මොන පාවිච්චි කරලා කොහොමද ලස්සන AI වීඩියෝ එකක් ඔයාලා කැමති ස්ටයිල් එකකට හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔයාලා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. Google Gemini app එක AI app එක. නැත්නම් ඔයාලට Chrome browser එක open කරලා Gemini site එකට යන්න පුළුවන්. මම මේ විදිහට Gemini app එක download කරගෙන තියෙන්නේ. මම ඒ නිසා Gemini app එක open කරගන්නවා. හරි යාළුවනේ. මේ විදිහට Gemini app එක open කරගත්තාම මෙන්න මේ වගේ interface එකකට වැටෙනවා යාළුව. දැන් ඔයාලා මෙන්න මෙතන ප්ලස් අයිකන් එකක් තියෙනවා. අන්න එතන ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ගැලරි කියලා අයිකන් එකක් තියෙනවා. අන්න එතන ටච් කරගන්න. දැන් ඔයාලා මෙතනින් ඔයාලා ගැලරි එකේ තියෙන ඔයාලා ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. මම මේ විදිහට සිලෙක්ට් කරගන්නවා ෆොටෝ එක. හරි. දැන් ඔයාලා මෙතන ටයිප් කරගන්න ඕනි ඔයාලා ෆොටෝ එක කොයි විදිහටද හැදෙන්න ඕනි කියලා. ඒ කියන්නේ කැමති ෆොන්ට් එකක් දීලා ඔයාලා ඔය පික්චර් එක ජෙනරේට් කරගන්න ඕනේ. දැන් මම මේ විදිහට ටයිප් කරගන්නවා මෙහෙම. generate an image standing in a YouTube studio කියලා ටයිප් කරලා මෙන්න මෙතන ඉතලේ ක්ලික් කරගන්න. හරි ඉතින් යාළුවනේ ටික වෙලාවක් ගියාට පස්සේ Gemini AI app එක විසින් අපි දීපු ෆොන්ට් එකට විදිහට ලස්සන ඉමේජ් එක අපිට ඩිසයින් කරලා දෙනවා. ටික වෙලාවක් යනවා ඉතින් යාළුවනේ මේකට. හරි ඉතින් යාළුවනේ මේ තියෙන්නේ Gemini AI app එක විසින් අපි දීපු ෆොන්ට් එකට අනුව එයා අපිට ලස්සන ඉමේජ් එක ඩෙකොරේට් කරලා දීලා තියෙනවා. දැන් අපි මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අපි ෆෝන් එකට. මෙතන සේව් බටන් එක දීලා මේක අපේ ගැලරියට සේව් වෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ තව පුංචි වැඩයි. ඒ තමයි දැන් ඔයාලා Google Chrome browser app එක open කරගන්න. නැත්නම් Play Store එකට ගිහිල්ලා Grok AI app එක download කරගන්න. මම මේ විදිහට Grok AI කියලා search කරගන්නවා. ඊට පස්සේ එතනින් පළවෙනියට එන link එක මම ටච් කරගන්නවා. ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. හරි යාළුවනේ. දැන් ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. දැන් ඔයාලා මෙන්න මෙතන ටච් කරගෙන ඔයාලා හදාගත්ත ෆොටෝ එක මෙන්න මෙතනට අප්ලෝඩ් කරගන්න. දැන් ඔයාලා Gemini AI app එකෙන් හදාගත්ත ෆොටෝ එක මෙන්න මෙතනට අප්ලෝඩ් කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලට තව කරන්න තියෙන පුංචි වැඩයි. ඒ තමයි ඔයාලා Play Store app එක open කරගෙන මෙන්න මෙතන search කරගන්න Grok AI කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ app එකක් එන්නයි ඔයාලට. ඔයාලා අන්නේ app එක install කරගන්න ඔයාලා ෆෝන් එකට අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මේක open කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් continue with Google කියලා බටන් එක තියෙනවා. අන්න එතන ටච් කරගන්න.
පස්සේ ඔයාලා Google account එක මෙන්න මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ agree and share කියලා icon එකක් තියෙනවා. අන්න එතන ටච් කරගන්න. හරි ඉතින් යාළුවනේ. දැන් ඔයාලා ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. දැන් ඔයාලා මෙන්න මෙතනින් skip කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ආයෙත් skip කියන බටන් එක ක්ලික් කරලා ඔයාලා මෙතනින් create videos කියලා icon එකක් තියෙනවා. අන්න එතන ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. දැන් ඔයාලා මෙන්න මෙතන image icon එකක් තියෙනවා. අන්න එතන ටච් කරගන්න. අන්න එතන ටච් කරගත්ත පස්සේ ඔයාලා මෙන්න මෙතනදී animated photos කියලා අන්න එතන ටච් කරගන්න. ඒක ටච් කරගත්ත පස්සේ ඔයාලා Google Gemini AI app එකෙන් හදාගත්ත ෆොටෝ එක මෙන්න මෙතනට දෙන්න. හරි යාළුවනේ. දැන් මේක දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මෙතන ටයිප් කරගන්න. ඔයාලා ඒ ඉමේජ් එකට අදාළව කොහොමද ඒක කැමති ෆොන්ට් එකක් දීලා මෙතනට දෙන්න. මම මේ විදිහට දෙනවා. එහෙම this is me I am saying ඊපස්සේ ඔයාලට එතන මේ පුද්ගලයා කියන දේ වරන් ඇතුලේ ටයිප් කරගන්න. මෙහෙම ඔයාලට කැමති එකක් ටයිප් කරගන්න. මම මේ විදිහට උදාහරණයක් විදිහට මේ විදිහට ටයිප් කරලා වෙන්නන්නම්. මේ විදිහට welcome to my YouTube channel. Please subscribe and click the bell icon. Thank you. අන්නේ විදිහට ටයිප් කරගෙන ඔයාලට කියන්න ඕන දේ ටයිප් කරගෙන මෙන්න මෙතන ඊතලේ icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා වීඩියෝ එක මෙන්න මේ විදිහට ක්‍රියේට් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ අපේ වීඩියෝ එක ක්‍රියේට් වෙලා ඉවරයි. දැන් ඔයාලට මම මේක ප්ලේ කරලා පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. To my YouTube channel. Please subscribe and click the bell icon. Thank you. Welcome to my YouTube channel. Please subscribe and click the bell icon. Thank you. නේද යාළුවනේ මේ AI වීඩියෝ එක ලස්සනට ක්‍රියේට් වෙලා තියෙනවා. මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ඔයාලා අපේ YouTube channel subscribe කරලා නැත්නම් දැන් පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා එතන තියෙන bell icon එක click කරලා අපි දාන වීඩියෝ හැමදාම නරඹන්න කියලා ඔයාලගෙන් මතක් කරලා හිටිනවා. සුබ දවසක්.